සියවස් ගණනාවක් තිස්සේ ලෝකය පුරා මිනිසුන් භීතියෙන් වෙලාගත්තු urban legends ගැන ඔයා මීට කලින් දැනගෙන හිටියද? ඉතින් මේ urban legends කියන්නේ මොනවාද? මේ වගේ ඇත්ත නැත්ත සහ ප්‍රසිද්ධ urban legends කිහිපයක් ගැන මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරමු. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මේ වගේ අභිරහස් සිද්ධීන්, ඉතිහාසය, විද්‍යාව වගේ දේවල් වලට කැමති හැමෝම අනිවාර්යෙන්ම Amazverse channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. urban legends එහෙමත් නැත්තම් නාගරික පුරාවෘත්ත කියලා කියන්නේ ඇත්ත වගේ පෙනුනත් මේක ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්න අමාරු දේවල්. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේදී නම් මොහිනී. ඉතින් මොහිනී කියන නම ඇහුනම අනිවාර්යෙන්ම ඔයාගේ හිතට චකිතයක් එනවා. ඒ වුණත් ඔයා හරියටම දන්නේ නැහැ මේක ඇත්තක්ද එහෙමත් නැත්තම් බොරුවක්ද කියලා. ඉතින් මේ වගේ අතීතයේ ඉඳන් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන අභිරහස් භීතිය පිරුණු දේවල් urban legends විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් අපි කතා කරමු ලෝකේ ප්‍රසිද්ධ urban legends කිහිපයක් ගැන. The Vanishing Hitchhiker. ඔයා හිතන්න ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මීදුම තියෙන රෑක කා එකේ යද්දි තරුණ කාන්තාවක් කා එකට අත දානවා. ඉතින් ඩ්‍රයිවර් කා එක නතර කළාම මේ කාන්තාව කා එකට නගිනවා. කොමුණත් දුක්බර පෙනුමක් තියෙන මේ කාන්තාව යන්න ඕන තැන ගැන විතරක් කියලා නිශ්ශබ්දවම ඉන්නවා. ඩ්‍රයිවර් මේක වැඩියෙන් නොහිතා කියපු තැනට ගිහින් ආපස්සට හැරිලා බැලුවම මෙතන කවුරුත්ම ඇත්තේ නැහැ. ඩ්‍රයිවර් කුතුහලෙන් ගමනාන්තයේ ලිපිනේ තිබ්බ ගෙදරට ගිහින් මේ ගැන කිව්වම එයාට අහන්න හම්බෙන්නේ එයා හීනකින්වත් නොහිතපු විදිය දෙයක්. ඒක තමයි මේ තරුණ කාන්තාව මීට අවුරුදු ගානකට කලින් මේ පාරේදී ඇක්සිඩන්ට් එකකින් මිය ගිහින් තියෙනවා. මං හිතනවා දැන් ඔයාලට තේරෙනවා ඇති මොකක්ද මේ The Vanishing Hitchhiker කියන්නේ කියලා. මේ urban legend එක ඇමරිකාව, ප්‍රංශය, ජපානය, බ්‍රසීලය සහ ඉන්දියාව වගේ රටවල් වල ගොඩක්ම ප්‍රසිද්ධයි. දැන් අපි තවත් ප්‍රසිද්ධ urban legend එකක් ගැන කතා කරමු. Bloody Mary. ඔයා ඉටිපන්දමකුත් අරගෙන අඳුරු කාමරයක උදාහරණයක් විදියට අඳුරු බාත්රූම් එකක කණ්ණාඩිය ඉස්සරහට යනවා. ඔයා කණ්ණාඩිය ඉස්සරහා හිටගෙන Bloody Mary කියලා 3 වතාවක් කියනවත් එක්කම ඔයාට සීතලක් දැනෙන්න පටන් ගන්නවා. මේත් එක්කම ඔයා කණ්ණාඩිය ඇතුලෙන් දකිනවා Bloody Mary ඔයාව කණ්ණාඩිය ඇතුළට ඇදලා ගන්න බලන් ඉන්න විදිය. ඉතින් කවුද මේ Bloody Mary කියන්නේ? ගොඩක් තැන්වලදී Bloody Mary කියලා හඳුන්වන්නේ එංගලන්තයේ හිටපු පළවෙනි මේරි රැජිනව. තවත් සමහර තැන්වලදී කියවෙන්නේ මායාකාරියක් කියලා හිතලා ඝාතනය කරපු අහිංසක කාන්තාවකගේ ආත්මය කණ්ණාඩියෙන් පේනවා කියලායි. එහෙනම් අදට මේ වීඩියෝ එක නතර කරනවා. ඔයත් අභිරහස් සිද්ධීන්, විද්‍යාව, ඉතිහාසය වගේ දේවල් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස කමෙන්ට් කරන්න කියලා මතක් කරන ගමන් අදට ඔයාලගෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.